Hi friends! ඉතින් මේ තියෙන්නේ මගේ first and second Temu orders ටික. ඉතින් මේ parcel එකෙන් මම first Temu order එක ඔයාලට පෙන්නනවා. second parcel එකෙන් මම මේ වීඩියෝ එක හරහාම second order එකක් පෙන්නන්න හදන්නේ. ඉතින් අපි බලමු මේක open කරලා මොනවද මේ parcel එක ඇතුලේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මං ඕඩර් කරපු වොච් එක. මේ වොච් එක කලර්ස් කිහිපයකින්ම සිලෙක්ට් කරගන්න තිබ්බා. මම සිලෙක්ට් කරගත්තේ මේ කලර් එක. ඇත්තටම මේක යුනික් වොච් එකක්. දැක ගමන් ආස හිතුණා ගන්න. ඉතින් ඕඩර් කරා කාට් එකට දාලා ඒ දීප් කාල සීමාව ඇතුළත මම ඕඩර් කරපු හින්දා මට ඒ වගේ පොඩි මුදලකට ගන්න පුළුවන් වුණා. ඊළඟට මං ඔයාලට පෙන්වන්න හදන්නේ මං ඊළඟට මගේ කාට් එකට දාගත්ත දේ. ඒ තමයි මේ තියෙන්නේ. මේක facial hair remover එකක් විදියට eyebrow shape එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක අපේ කලර්ස් කිහිපයකින් තිබ්බා. මං සිලෙක්ට් කරගත්තේ black color එක. රුපියල් 100 ගානකට free shipping, tax free. ඉතින් මම මේක මගේ කාට් එකට දාගත්තා. මේ තියෙන්නේ බ්‍රෂ් සෙට් එකක්. මේ බ්‍රෂස් 10ම රුපියල් 500 ගානයි උනේ. බ්‍රෂස් 10ටම 500 ගානයි. ඒ කියන්නේ 50 ගානයි එක බ්‍රෂ් එකක්. කෙන්දිත් හොඳයි. ඉතින් කෙන්දිත් ශක්තිමත්. මේක ක්වොලිටි එකත් හොඳයි. ප්ලාස්ටික් මැටීරියල් එකෙන් හදලා තියෙන්නේ. ඇත්තටම පාවිච්චි කරන්න මේක අතට පහසුයි. ඉතින් ඒ හින්දා මේක මම යූස් කරන්න හිතනවා. මේ වගේ නැවතත් ඕඩර් කරන්න මට ඇත්තටම හිතලා තියෙන්නේ. Temu එකේ මං ඕඩර් කරපු සියල්ලම දැනට ක්වොලිටි එක පැත්තෙන් ගොඩක්ම හොඳයි. ඊළඟට මං පාර්සල් කිහිපයක්ම ඕඩර් කරලා තියෙන්නේ. ඒ ටිකත් අපි අන්පැක් කරලා බලමු කොහොමද ඒ වගේ ක්වොලිටි එකක් කියලා. තියෙන්නේ මේකප් බඩු දාගන්න චූඩි පවුච් එකක්. ඉතින් මේකේ පවුඩර් එකක්, ඒ වගේම ලිප්ස්ටික් එකක්, ෆවුන්ඩේෂන් එකක් වගේ දාගෙන බෑග් එක ඇතුළට දාගන්න හරිම ලේසි චූඩි හින්දා. මේකේ කලර්ස් තිබ්බා. මම සිලෙක්ට් කරගත්තේ මේ කලර් එක. ෆස්ට් ඕඩර් එකේ ගාන වැඩිපුරම දීලා මම ඕඩර් කරපු දේ 1600 ගානක් වුණේ. මේක තිබ්බ කලර් එකෙන්ම දීලා තිබ්බ මැටීරියල් එකෙන්ම ඇවිල්ලා තියෙනවා.
ඉතින් ඇත්තටම ඕඩර් එක quality. ඊළඟට බලමු අපේ second parcel එක. මේ parcel එකේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු. මේ parcel එක නම් ඉස්සෙල්ල parcel එකට වඩා ටිකක් ලොකුයි. ඉතින් මේකේ ගොඩක් ඊට වඩා තියෙනවද කියලා බලමු. ඇත්තටම මේකේ items 6ක් වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට මේක තමයි පළවෙනි item එක. pimple patches වලට අලවන පැචස් ටිකක්. ඉතින් බලමු අපි ඉතින් මේක පාවිච්චි කළා කොහොම වෙයිද කියලා. මට සිලෙක්ට් කරගන්න තිබ්බ පැචස් කීයක්ද කියලා. මම සිලෙක්ට් කරගත්ත ප්‍රමාණයෙන් මට මේ මුදලට මට ගන්න පුළුවන් වුණා. මම මේව පාවිච්චි කළා නැහැ. හරිද? ඉතින් අපි මේක පාවිච්චි කරලා බලමු කොහොම වෙයිද කියලා. තුනම පොඩි ගානකට ගත්තේ රුපියල් 600 ගානයි. ඉතින් කලස් තුනකින් මට හිතුණා මං බැක් කවර් ලවර් කෙනෙක්. මං හරිම ආසයි බැක් කවර්ස් වලට. ඉතින් මම මේ තුනත් ඕඩර් කරා. ගාන අඩු නිසා 654යි. ඉතින් ඒ ගානට ගොඩක්ම ලාභයි. ක්වොලිටි එකත් හොඳයි. මේක ටී-ෂර්ට් එකක්. මම දැන් පළවෙනි එකේ ක්ලෝතින් මැටීරියල් එකත් හොඳ නිසා ෆස්ට් ඕඩර් එකේ මම මේකෙත් ඕඩර් කරන්න හිතුවා. ඉතින් මේක ටී-ෂර්ට් එකක්. මේකෙත් ක්ලෝතින් මැටීරියල් එක ගොඩක්ම හොඳයි. ගොඩක් ලාභයි ගානත්. ඉතින් අපි බලමු 958කට මේ වගේ ටී-ෂර්ට් එකක් ගන්න බැහැ අත. ඉතින් ඒක මං ඕඩර් කරා. ඒක ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. හිතපු විදිහටම. ඊළඟට ඕඩර් කරේ මං ටී-ෂර්ට් එකක්ම තමයි. මේ ටී-ෂර්ට් එක සුදු පාට. ඉතින් මේකේ බ්‍රෑන්ඩ් එකත් ඉතින් ඇත්තම හොඳයි. ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක හොඳයි. කිව්ව විදිහටම ඒ විදිහටම මට ඇවිල්ලා තියෙනවා රුපියල් 896කට. මේ බෑග් සෙට් එක තමයි මගේ සෙකන්ඩ් ඕඩර් එකේ ගණන් වැඩිම දේ. ඉතින් මේ බෑග් සෙට් එකම රුපියල් 2000 ගානයි ගියේ. මැටීරියල් එකත් හොඳයි. අපි බලමු මේකේ ෂිපර්ස් කොහොමද කියලා. ෂිපර්ස් හොඳයි. ඇත්තටම හොඳයි මේක. ට්‍රයිපෝඩ් එක කලර්ස් කිහිපයකින් තිබ්බා. ඉතින් මම මේක රෙඩ් කලර් එකෙන් ඕඩර් කරා. ඇත්තටම මේකත් හොඳයි. එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේ අන්බොක්සින් වීඩියෝස් මම ඉස්සරහට ගේනවා. එහෙනම් බයි.